වෙල්කම් ටු ගේමින් දිමු YouTube channel ඉතින් අද ගෙනත් තියෙන මචං ෆෝන් එකෙන් PC version Free Fire ගහන්න යන්නේ. ඉතින් ඔයාලා බලනවා ඇති. අඩේ කොහොමද ෆෝන් එකෙන් PC version ගහන්නේ කියලා. ඉතින් ගහන්න පුළුවන්. කියන්නේ ගහන්න කියන මචං PC version එහෙම ගහන්න බෑ. එහෙනම් මචං keyboard එකයි mouse එකයි ගහගෙන ඉන්නේ. මං කියන්නේ. හරි මචං ඉතින් අපි බලමු කොහොමද PC version ගහන්නේ කියලා. ඒ ඉතින් පෙන්නන් තියෙනවා ඉවෙන්ට් වල අලුතෙන් ඇවිත් තියෙනවා මෙන්න මේක කොයින්ද පොඩ්ඩක් කොයි බං ඒක ගොඩක් කටේ දකින්න ඇති ඇනෝසිල් නෙමෙයි බා මෙන්න ෆ්‍රී දෙන කාර් එක ගත්ත කට්ටියත් යටින් කමෙන්ට් එකක් දාන් යන්න ඒකත් වාසියක් ඈ වීඩියෝ එකක් දාන්න බලනවා මෙන්න බ්ලූ ලුක් ඕවර් ටයිම් කියලා වැටලා තියෙන්නේ ඒක මචං එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් බයික් ස්කින් එකක් තියෙනවා ඒක ඩවුන්ලෝඩ් වෙනකන් ඉමු මේ මොකද්ද බං මේ වෙක්ටර් ගන්න ස්කින් එකට එකක් තියෙනවා අය මෙන්න මේ බැනර් එක තියෙනවා ඒක නම් මම ගත්තා. අය පැරෂූට් එකක් තියෙනවා ඒකත් ඩවුන්ලෝඩ් නෑ බා. අඩේ මම මෙලෝ මොනවද ඩවුන්ලෝඩ් නෑනේ බං ඇයි? ඒ පැරෂූට් එකක් ඩවුන්ලෝඩ් නැති කට්ටියට සුපිරියක්. මෙන්න මේ බයික් ස්කින් එක තියෙනවා ඒක දිලිසෙනවද අම්මට හොඩු. ඒ පහරක් ඈ. දිලිසෙන බයික් ස්කින් නැති උන්ට සුපිරියක් ඈ. හරි ඒක වැඩන්න. අපි හිනා ඉතින් අපේ කතාවට මෙන්න ඉතින් මේ තියෙන ෆුට් මාක්ස් කියලා ඩැමේජ් කරන් තියෙන මෙන්න ඉතින් කෙහිල් ලිල්ලක් නේ අනික මං හිතන්නේ උ කණ්ඩ ඇති ඒක අපිට දාලා නැහැ ස්ට්‍රෝබෙරි එකකුත් ඉන්නවා මල් කෑල්ල වගේනේ හරි මෙන්න මේක පෙන්නන්න සම චෙකින් කියලා තියෙන්නේ පොඩ්ඩක් ඉන්න මගේ ලෝඩ් වෙයිද දන්නේ නැහැ ලෝඩ් වෙනවා මේකේ ලෝඩ් වුණාට පස්සේ මචං මේකේ මේ වෙබ්සයිට් එකට යන්නේ පොඩ්ඩක් ඉන්න වැටියන් කොයි බා අන්න අය ලෝඩින් දෙන්න බලන්න මචං මට සිග්නල් නැහැ. කඩෙන් දත්ම දින්න සිග්නල් ටිකක් ගේන්න වෙයි වගේ. ඒ ඇයි බං ඒ. ආයෙත් යම් බලන්න. ඔයාලා දන්නේ නැති ඉතින් මේකේ මේ ෆ්‍රී කිට් එකක් කියන්නේ මොකද්ද? ඇඳුමක් කමිසයක් එහෙම ෆ්‍රී ගන්න පුළුවන් ටී-ෂර්ට් එක. ලෝඩ් වෙනවා. ඇයි බං ඉක්මනට ඔක දුවපන්කෝ. මෙන්න මේ තියෙන පළවෙනි දවසේ ලොග් වුණාම හම්බෙනවා කොයින් 500ක්. දෙවෙනි දවසේ ලොග් වුණාම ඔය මොකක්ද ලෝඩ් ට්‍රේඩ් මොනවද ඒව හම්බෙනවා. තුන්වෙනි දවසේ පච. ඔය හත්වෙනි දවසේ හම්බෙනවා ඇවටාර් එක. සවුන්ඩ් එක නම් ගණන් ගන්න එපා. අයින් කරමු. 10 වෙනි දවසේ බැනර් එකක් හම්බෙනවා. 11 වැඩක් නැහැ. 15 වෙනි දවසේ බෑක්පැක් එකක් හම්බෙනවා. එහා පැත්තට යන් 20 වෙනි දවසේ ටී-ෂර්ට් එකක් හම්බෙනවා. 25 වෙනි දවසේ හම්බෙනවා බැට් එක. ආය ඔන්න 30 වෙනි දවසේ හම්බෙනවා කානිවල් ස්පීච් ටී-ෂර්ට් එකක් කියලා හිතනවා. 10 වෙනි දවසේ හම්බෙනවා ඉතින් බොයිස් ටී-ෂර්ට් එක. අපි බලමු අම්මා මේ තොම්සන් ගන්න ස්කින් එකක් කරන දවස් 5ට වෙන්න ඇති. ඒ නිමිලා 9ක් ගහලා ඔය තියෙන මචං බලපල්ලා. දැන් ඒක කියන්නේ මේ මං ආවේ හරිද? මං ආවේ කොහොමද ෆෝන් එකෙන් PC version ගහන්නේ කියලා හරි අපි බලමු. ඔන්නෝම අපි යන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකක්. ඉතින් ආයෙත් කියන්න තියෙන ඔයාලා තව මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. වීඩියෝ දානවා short වීඩියෝස් දානවා. ඉතින් මේ channel එක subscribe කරලා තියාගන්න. කියන් තමයි ඉතින් තියෙන්නේ. ඔන්න ට්‍රේනින් ග්‍රවුන්ඩ් ගියාට පස්සේ පොඩ්ඩක් ඉන්න පෙන්නන්න. හරි. පොඩ්ඩක් ඉන්න voice පෙන්නන්න මම ඔයාලට මෙන්න මේක ඔයාලගේ වැටලා ඇත්තේ ටැප් ඩ්‍රැග් ඒ වගේ එක මික්ස් දාගන්න මික්ස් දාපු කට්ටිය මොනවත් කරන්න එපා. ඒකේ දුවන විදිය බලන්න. ඕම් බලා ගන්න හොඳට ඈ. ඒකේ දුවන්නේ මෙන්න මෙහෙම ඔය. පේනවනේ ඔය දුවන විදිය ඔය. normal mode එකේ දුවනවා. දැන් කරනවනේ ඔයාලා මේ joystick එක ඇදගෙන ඉන්න ඉස්සරහට. ඇදගෙන ඉඳලා අනිත් අතින් ඔබන්නේ setting එක. අනිත් අතින් setting එක ඔබලා control ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මේ කෝබා run mode කියලා ඒක ටැප් දාගන්න. ඔන්න දැන් බලන්න. wow very beautiful නේ. එන්න ඉතින් දැන් බලා ගන්න පුළුවන්. PC version වගේ ගහන්න ඕන කට්ටියට සුපිරියා. හැබැයි මේකේ තව අවාසියක් තියෙන මේක කියන්නම් ඔන්න ඉතින් බලා ගන්න. ආයේ ඉතින් සුපිරිය. අවාසිය මොකක්ද දන්නවද බොයිස්? මෙන්න මේක ගන්න එක චේන්ජ් කරගලා එනිමියට ගහනවානේ. ගහද්දින් ඒක නැතුව යනවා ඉතින් ඔන්න ඕක තමයි අවාසිය. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බා කොහොමද PC version ගහන්නේ කියලා අහලා තිබ්බා ඉතින්. PC version එක ගොඩක් කට්ටිය ෆෝන් එකෙන් කොහොමද PC version ගහන්නේ කියලා.
ඉතින් ඔය ෆෝන් එකෙන් PC version ගහන්න බෑනේ බා. අපිට ඒ වගේ ගහන්න පුළුවන්. ඉතින් ආයෙත් ඔන්නෝම දාගත්තා. ආයෙ ඉතින් සුපිරියක් ඈ. කැරකි ආතල් එකේ ගහන්න තියෙන ඉන්නේ නෙමින්ද. අම්මට ඔඩු පින් එකත් 999. ඉතින් මචං ඕක තමයි අද ඔයාලට මට පෙන්වන්න ඕනේ. ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්නම් එහෙනම්. ඔයාලා තවත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉතින් දැන්ම subscribe කරලා තියාගන්න ඉතින්. අපි එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් කොල්ලොන්ට ඉතින් ටටා බයි බයි.